සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා SL3000 YouTube නාලිකාවත් එක්ක එකතු වෙන ඔයාලා හැමෝටම. මෙන්න මේ දවස්වල ඔයාලගේ WhatsApp එකට එහෙම නැත්නම් email එකට එහෙම නැත්නම් Messenger එකට එන්න පුළුවන් message එකක්. නත්තල් මුදල් ප්‍රදානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සියලුම පවුල් සඳහා රුපියල් 50000ක නත්තල් උත්සව ප්‍රදානයක් අනුමත කරලා තියෙනවා කියලා ඔන්නෝම හැල්ලක් එවලා මෙන්න මේ විදියට යටින් පොඩි ලින්ක් එකක් ඇවති මටත් ලැබුණා මේක ක්ලික් කරන්න කියලා තව කෙනෙක් ඔයාලට මේක එවන්න පුළුවන් WhatsApp එකට නැත්නම් email එකට එහෙම නැත්නම් Viber ඔයා පාවිච්චි කරන මොන හරි social platform එකකට මේක එන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ මෙහෙම දෙයක් ආවට පස්සේ ඔයාලා මේක ක්ලික් කරොත් එහෙම වෙන්නේ මොකක්ද කියලා තමයි මම ඔයාලට මේ පැහැදිලි කරන්න හදන්නේ. එක එක කාලවල වලට ලංකාව තුල නොමිලේ ඩේටා දෙනවා එහෙම නැත්නම් නොමිලේ වෙන සල්ලි දෙනවා එහෙම නැත්නම් gift voucher දෙනවා මෙහෙම කියලා එක එක කාලවල වලට එක එක විදිහේ එනවා පොඩි ස්කෑම්ස් වගේක් ඒක කරන්නේ ලංකාවේම කට්ටියක් එහෙම නැත්නම් පිටරට කට්ටියක් වෙන්නත් පුළුවන් මේ වගේදී මේවා ආවට පස්සේ ඔයාට ලේසිම දේ තමයි මේ මැසේජ් එක ඕපන් කරන්න නැතුව මේ මැසේජ් එක පුළුවන් නම් ඩිලීට් කරලා දාන්න. එතකොට මේක තව කෙනෙකුට ෂෙයා කරන්න හදන්න එපා. මේකෙන් වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. දැන් මේ විදිහට ඔයාලට ලින්ක් එකක් එවලා ඔයාලා තව කෙනෙක් ඔයාව පොළඹවනවා site එකට යන්න. එතකොට මේ ලින්ක් එක හරහා ඔයා යන්න ගියාට පස්සේ වෙන ප්‍රශ්නේ තමයි මේක ඇවිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් මේන link.com .lk.net මොනම එකක් වන්නේ මේ සාමාන්‍යයෙන් xy මනත්තං අවසාන්ට TK ඔහොම ඩොමේන් තියෙන ඒවා තමයි ඉන්නේ. මේ ඕපන් කරාට පස්සේ වෙන දේ තමයි මේ වගේ ලින්ක් එකක් ඕපන් කරාට පස්සේ ඔයාගේ ෆෝන් එකේ තියෙන sensitive data එහෙම නැත්නම් ඔයා පාවිච්චි කරන ඔයාලගේ ෆෝන් එකේ තියෙන වැදගත් ඔයාලගේ යූස් කරන user name password ඒ වගේම ඔයාලා පාවිච්චි කරන mobile online transfer application වල පාවිච්චි කරන bank application වල තියෙන data තව කෙනෙකුට මේක access කරන්න පුළුවන්. ඉතින් මේ වගේ එන link කිසිම තැනකදී ඔයාලා click කරන්න යන්න එපා. විශේෂයෙන්ම දැන් මේක සාමාන්‍යයෙන් තරුණ කට්ටිය කොටත් දුරට දන්න ඒ වගේ වයසක කට්ටිය කියන අපේ අම්මලා තාත්තලා ඒ වගේ වැඩිහිටි කට්ටිය මේ වගේ දේවල් ආවට පස්සේ අනිවාර්යයෙන්ම click කරලා මෙයාලා log වෙලා බලන්න මොකද්ද මේ කියලා. ඉතින් මේක ඕනම කෙනෙකුට ආවට පස්සේ මේක click කරන්න යන්න එපා. මොකද මේ හරහා වෙන්න පුළුවන් හානිය වැඩි ඔයාලගේ තියෙන තොරතුරු වලට. ඉතින් ඒක නිසා එක එක විදිහේ මුදල් ත්‍යාග ඩේටා ලබා දෙනවා කියලා ඔයාලා පොළඹවලා මේ ලින්ක් එක ක්ලික් කරවන්න තමයි මේ දේවල් ඔයාට එවන්නේ. ඉතින් කවුරු හරි ඔයාට මේ වගේ දෙයක් ෂෙයා කරොත් මැසේජ් එක ඩිලීට් කරලා දාන්න. වෙන කෙනෙකුට ෆෝවර්ඩ් කරන්නත් යන්න එපා. මේ මගින් වෙන්නේ අර මම කලින් කිව්වා වගේ දේවල්. ඉතින් දැනටමත් ඔයා මේ ලින්ක් එක ක්ලික් කරලා තියනවා හොඳම දේ තමයි ඔයාගේ තියෙන සියලුම පාවිච්චි කරන user names වල passwords වෙනස් කරගන්න strong password දාගන්න. ඉලක්කම් අංක විශේෂ කේතයන් පාවිච්චි කරලා ඔයාගේ password එක strong කරන්න. එතකොට ඒ වගේ දේවල් කරගන්න මේක දැන්ට ක්ලික් කරලා තියෙනවා නම් ඒ වගේ තමයි දැන් මේ වගේ දෙයක් ෂෙයා කරනකොට group ඇතුලේ ගොඩාක් කට්ටිය මේව ෂෙයා කරනවා. ඉතින් ඒකට ඒ වගේ දේවල් හරහා වෙන්නේ මේකයි කියලා ඔයාලා මේ වීඩියෝ එක යාලට ෂෙයා කරන්න ඔයාලා තියෙන ලින්ක් එක කොපි කරගෙන මම මගේ වීඩියෝ එක ෂෙයා කරන්න යාලට. මොකද ගොඩක් දෙනෙක් මේක දන්නේ නැතුව ක්ලික් කරනවා මේ වගේ වෙන ලින්ක්ස්. විශේෂයෙන්ම තරුණ අපි මේ වගේ YouTube හරහා දැනුවත් වෙනවා. නමුත් අපි අම්මලා තාත්තලා මේ දේවල් දන්නේ නැහැ. දැන් එයාලා තාක්ෂණයත් එක්ක අප්ඩේට් වෙලා අලුතෙන් එන ස්මාර්ට්ෆෝන් යූස් කරනවා. එතකොට එයාලටත් මේ වගේ ලින්ක්ස් කවුරු හරි යවුවට පස්සේ එයාලත් මේවා නිකන් හරි ක්ලික් කරලා තව කට්ටියකට ෂෙයා කරනවා. ඉතින් ඒ වගේ වෙන්න පුළුවන් ඉෆෙක්ට් එක වැඩි නිසා මේ වීඩියෝ එයාලටත් බලන්න ෂෙයා කරන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම දැනටමත් මේ වගේ ලින්ක් ක්ලික් කරලා තියෙනවා නම් හොඳම දේ තමයි වගේ තියෙන මොබයිල් ෆෝන් එකේ සිකියුරිටිස් එහෙම නැත්නම් ඔයා පාවිච්චි කරන යූසර් නේම්ස් වල තව accounts වල යූස් පාස්වර්ඩ් එක strong පාස්වර්ඩ් හදාගෙන යූස් කරන්න කියලා තමයි ඔයාලට මම කියන්නේ. මොකද හේතුව තමයි මේක ගොඩක් වැදගත් වෙනවා ඔයාලට සාමාන්‍යයෙන් එදිනදා ජීවිතේදී මේ වගේ දේවල් ආවට පස්සේ. හරි මගේ යාළුවනේ වීඩියෝ එක හොඳට ලයික් එකක් කමෙන්ට් එකක් දාගන්න. ගිලිනවා ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.